අයිබෝන් ඉතින් ඔන්න දැන් ඔය එකතු වෙලා ඉන්නේ ඕගනික් වීඩියෝ සීරීස් එකේ 11 වෙනි වීඩියෝ එකත් එක්ක. අපි මේකෙදි කතා කරනවා ඇල්කොහොල් සම්බන්ධයෙන්. හරි? හරි. ඒතර පුතේ ඇල්කොහොලයක් කියලා කියන්නේ sp3 මුහුම්කරණයට ලක්විච්ච කාබන් පරමාණුවකට OH කාණ්ඩයක් බැඳලා තියෙනවා නම් අන්න එයාට අපි කියනවා මොකක්ද? ඇල්කොහොලයක් කියලා. දැන් උදාහරණයක් හිතන්න. මේ CH3 OH බලන්න මෙන්න මේ කාබන් sp3 මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා. එහෙම කියන්නේ මේ කාබන් වටේට හරිද බන්ධන හතරක් තියෙනවා. ඒතකොට බන්ධන හතරක් තියෙනවා. එයාගේ මුහුම්කරණය sp3 වෙනවා. ඊට පස්සේ මෙයා හිතන්න CH3 CH CH3 OH. මෙයා ගත්තොත් එහෙම මෙයාගෙත් මේ කාබන් පරමාණු වට අනුරාද බන්ධන හතරක් තියෙනවා. ඒ හින්දා එයා sp3 වෙනවා. ඒතකොට sp3 මුහුම්කරණයට ලක් වෙච්ච කාබන් පරමාණුවකට OH එකක් බැඳලා තියෙනවා නම් එයාට අපි කියනවා මොකද්ද? ඇල්කොහොලයක් කියලා. මේ ඇල්කොහොල ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ OH කාණ්ඩය බැඳී කාබන්ට R කාණ්ඩ එකක් බැඳලා තියෙනවා නම් අන්න එයාට අපි කියනවා ප්‍රාථමික ඇල්කොහොලයක් කියලා. ප්‍රාථමික ඇල්කොහොලයක් කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ OH බැඳිච්ච කාබන්ට R කාණ්ඩ දෙකක් මෙන්න මේ ආකාරයට බැඳලා තියෙනවා නම් එයාට අපි කියනවා ද්විතීයික ඇල්කොහොලයක් කියලා. ඒ වගේම OH බැඳිච්ච කාබන්ට R කාණ්ඩ තුනක් මෙන්න මේ ආකාරයට බැඳලා තියෙනවා නම් අන්න ඒකටත් අපි කියනවා මොකද්ද? තෘතීයික ඇල්කොහොලයක් කියලා කියනවා. එහෙනම් ඇල්කොහොල ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික ඇල්කොහොල විදිහට. ඊළඟට මෙන්න මේ ඇල්කොහොල පිළියෙල කරගන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරවලින්. හරිද? හරි. අපි බලමු කොහොමද ඇල්කොහොල පිළියෙල කරගන්නේ කියලා. අපිට ඇල්කොහොලයක් පිළියෙල කරන්න පුළුවන් මෙන්න මෙහෙම ඇල්කීනයකට තමුක සල්ෆියරික් අම්ලය එකතු කරොත් එහෙම අන්න ඒකෙදී අපිට පුළුවන් වෙනවා මොකද්ද? මෙන්න මේ විදිහට ඇල්කොහොලයක් නිර්මාණය කරගන්න. ඒ වගේම අපිට පුළුවන් ඇල්කිල් හේලයිඩයකට ජලීය NaOH සමග ප්‍රතික්‍රියා කිරීමෙන් කියන්නේ ජලීය ප්‍රබල භස්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ඇල්කොහොලයක් පිළියෙල කරගන්න. හරිද? මෙන්න මේ ආකාරයට අපිට ඇල්කොහොලයක් පිළියෙල කරගන්න පුළුවන්. හරිද? ඊට අමතරව මෙන්න මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන. ඇල්ඩිහයිඩයක් කියලා කියන්නේ පුතේ කාබනිල් කාබන්ට හරිද? කාබනිල් කාබන් කියන්නේ C මෙන්න මේ දිත්ත බඳුන ඕ බැඳිච්ච කාබන්ට අපි කියනවා කාබනිල් කාබන්. කාබනිල් කාබන්ට හයිඩ්‍රජන් එකක් බැඳලා තියෙනවා නම් අන්න යාට අපි කියනවා මොකද්ද? ඇල්ඩිහයිඩයක් කියලා. මෙන්න මේ ඇල්ඩිහයිඩයට පළවෙනියට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය හෝ අම්ලයක් එකතු කරොත් එහෙම අන්න ඒකදී අපිට පුළුවන් වෙනවා මොකද්ද? මෙන්න මේ ආකාරයට ඇල්කොහොලයක් බවට පත් කරගන්න. එතකොට ඇල්ඩිහයිඩ් මගින් අපිට ප්‍රාථමික ඇල්කොහොලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කීටෝනයක්. කීටෝනයක් කියන්නේ කාබනිල් කාබන්ට R කාණ්ඩ දෙකක් මෙන්න මේ ආකාරයට බැඳලා තියෙනවා නම් එයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය හෝ අම්ලයක් එකතු කිරීමෙන් අන්න ඒකෙදිත් අපිට මොකද්ද වෙන්නේ? මෙන්න මේකෙදි ඇල්කොහොලයක් ගන්න පුළුවන්. ඒකෙදි අපිට හම්බෙන්නේ මෙන්න මේ ආකාරයට ද්විතීයික ඇල්කොහොලයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඔන්නෝක හොඳටම දැනෙන්නේ. ඒ වගේම මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකටම අපිට සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් එකතු කරන්නත් පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් අපිට මේකට එකතු කරන්නත් පුළුවන්. පැහැදිලිද? තේරුණාද? හරි. ඊළඟට අපිට මෙන්න මේ ප්‍රතික්‍රියා තුන ඊට අමතරව පුළුවන් මෙන්න මේ විදිහට කාබොක්සිලික් අම්ලයකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් අපිට පුළුවන් වෙනවා මේ තියෙන කාබොක්සිලික් අම්ලයක්. ඒ කාබොක්සිලික් අම්ලයට පළවෙනියටම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය හෝ අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීමට සලස්වොත් අන්න මෙන්න මේ COOH කාණ්ඩය CH2OH එකක් බවට පත් වෙලා අන්න මොකද්ද වෙන්නේ? අපිට ඇල්කොහොලයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේකෙදී එයා සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කිරීමක් කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කාබොක්සිලික් අම්ල සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කිරීමක් කරන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඊළඟට ගත්තොත් එහෙම ප්‍රාථමික ඇමීන. ප්‍රාථමික ඇමීනයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ නයිට්‍රජන්ට ඇල්කිල් කාණ්ඩ එකක් බැඳලා තියෙනවා නම් එයාට අපි කියනවා ප්‍රාථමික ඇමීනය. මෙන්න මේ ප්‍රාථමික ඇමීනයට
සෝඩියම් නයිට්‍රයිඩ් දාලා තනුක HCl එකතු කරනවා. අපි එයාට කියනවා නමක් HNO2 කියලා. මෙන්න මෙයත් එක්ක ප්‍රතික්‍රියා කිරීමේදී මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනට RCH2 OH එකක් මෙන්න මේ ආකාරයට OH එකක් නිර්මාණය කර ගැනීම සිදු වෙනවා. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මොනවාද? ඇල්කොහොල පිළියෙල කරගන්න. හරිද? පැහැදිලිද? ඒතර ඇල්කොහොල පිළියෙල කරගන්න පුළුවන් කොහමද? ඇල්කීන් එකට තනක සල්ෆර් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්කිල් හෙලයිඩයකට ජලීය NaOH දාන්න පුළුවන්. මන ඇල්ඩිහයිඩ් හා කීටෝන් එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙවනුවට ජලය හෝ අම්ලයක් දාලා එහෙම නැත්නම් සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ් දැම්මත් මොනවාද වෙන්නේ? අපිට ඇල්කොහොලයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම කාබොක්සිලික් අම්ලයකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ජලය හෝ අම්ලයක් දාලා ඒකෙදිත් අපිට ඇල්කොහොලයක් හදා ගන්න පුළුවන්. අවසානයේදී මෙන්න මේ ප්‍රාථමික ඇමිනේට NaNO2 ධන තනුක HCl එකතු කරලා අපිට ඇල්කොහොලයක් පිළියෙල කරගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි ඇල්කොහොල පිළියෙල කර ගැනීමේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊළඟට අපි කතා කරමු කොහොමද මෙන්න මේ ඇල්කොහොල වල තියෙන ප්‍රතික්‍රියා මොනවාද කියලා. ඇල්කොහොල සහභාගී වෙන ප්‍රධාන වශයෙන් ප්‍රතික්‍රියා වර්ග තුනක් තියෙනවා. මේක වෙන්නේ හේතුව මෙන්න මෙහිමයි. මම ගන්නම් මෙන්න මේ විදිහට ඇල්කොහොලයක්. මෙන්න මේ විදිහට ඇල්කොහොලයක් ගත්තොත් එහෙම මෙන්න මේ ඇල්කොහොලයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මෙන්න මේ OH කාණ්ඩය. මෙන්න මේ OH කාණ්ඩයේ හරිද අපිට ප්‍රධාන වශයෙන්ම ප්‍රතික්‍රියා වර්ග තුනක් භාවිතා කරන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි මෙන්න මේ H එක. හයිඩ්‍රජන් ඉවත් කිරීමෙන් සිදුවන ප්‍රතික්‍රියා විදිහට අපිට එක ප්‍රතික්‍රියා වර්ගයක් ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ සීරා කෝබන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා කරලා තව ප්‍රතික්‍රියා වර්ගයක් ගන්න පුළුවන්. අවසානයේදී මෙන්න මේ OH ඔක්සිකරණය වීමෙන් සිදුවන ප්‍රතික්‍රියා කියලා අපිට ප්‍රධාන වශයෙන් ප්‍රතික්‍රියා වර්ග තුනක් භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මොකද්ද? මෙන්න මේකේ ප්‍රධාන වශයෙන්ම ප්‍රතික්‍රියා වර්ග තුනයි. O ඉරක් H බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා, C ඉරක් O බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා, අවසානය ඔක්සිකරණය වන ප්‍රතික්‍රියා විදිහට. පැහැදිලිද? හරි. ඒකේ අර්ථය අපි පළවෙනියෙන්ම බලමු. O ඉරක් H බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා මොනවාද කියලා. O ඉරක් H බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා. හරිද? එතකොට මෙන්න මේ O ඉරක් H බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා එකයි තියෙන්නේ. ඒක තමයි මෙන්න මෙයා. කවුද? ඇල්කොහොලයක් සෝඩියම් සමග ප්‍රතික්‍රියා කරනවා. ඇල්කොහොල කියන්නේ ආම්ලික ප්‍රබලතාවයේ කුඩාක්ම අඩු කෙනෙක්. ඒ හින්දා එයා සෝඩියම් සමග විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙන්න මේ ඇල්කොහොල සෝඩියම් සමග ප්‍රතික්‍රියා කළා මෙන්න මේ ආකාරයට සෝඩියම් ඇල්කොක්සයිඩ් කියන සංයෝගය නිර්මාණය කරනවා. පැහැදිලිද? මෙන්න මේක තමයි O ඉරක් H බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද C ඉරක් O බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව මොනවාද කියලා. සීරා කෝ බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව. බන්ධන බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව. ඒකට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රතික්‍රියාව. පළවෙනි එක තමයි මෙන්න මේ ඇල්කොහොලයක් කාබොක්සිලික් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. R C ද්විත්ව බන්ධන O OH එක මෙන්න මේ ආකාරයට ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේ ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මෙන්න මෙයාට සාන්ද්‍ර සල්ෆරික් අම්ලය දාලා අපි මේක සෙල්සියස් අංශක 70 විතර රත් කරනවා. රත් කිරීමේදී වෙන්නේ මොකද්ද? මෙන්න මේ OH එක සම්පූර්ණයෙන්ම මෙන්න මෙතන තියෙන හයිඩ්‍රජන් එකත් එක්ක ජල අණුවක් ආකාරයට මෙන්න මෙහෙම ඉවත් වීමෙන් අපිට පුළුවන් වෙනවා මොකද්ද? සීරා කෝ බන්ධන සිදුවීමේ සිදුවන ප්‍රතික්‍රියාවලදී මෙන්න මේ ආකාරයට එස්තරයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. මෙන්න මේ ආකාරයට එස්ටරයක් පිළියෙල කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් සීරා කෝ බන්ධන බිඳීමේ සිදුවන ප්‍රතික්‍රියාවල පළවෙනි එක තමයි මොකද්ද? මෙන්න මේ ඇල්කොහොලයක් කාබොක්සිලික් අම්ලයත් එක්ක සාන්ද්‍ර සල්ෆරික් අම්ලය සමග සෙල්සියස් අංශක 70ට ප්‍රතික්‍රියාවෙන් එස්ටරයක් නිර්මාණය කෙරෙනවා. ඊළඟට සීරා කෝ බන්ධන බිඳීමේ සිදුවන ප්‍රතික්‍රියාවට අපිට ගන්න පුළුවන් මෙන්න මෙයා ලූකස් ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව. මේක අපිට ගන්න පුළුවන් ඇල්කොහොල හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියාවටදී ට්‍රිතික් ඇල්කොහොල නැත්නම් ඇල්කොහොල වෙන් කර හඳුනා ගැනීමට අපිට මෙන්න මේ ලූකස් ප්‍රතිකාරකය භාවිත කරන්න පුළුවන්. ලූකස් ප්‍රතිකාරකය කියන්නේ සිංක් ක්ලෝරයිඩ් සහ සාන්ද්‍ර HCl. හරිද? හරි. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? මෙන්න මේ ලූකස් ප්‍රතිකාරකය සමග ට්‍රිතික් ඇල්කොහොලයක් මෙන්න මේ ආකාරයට සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කිරීමේදී මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන මෙන්න මේ ආකාරයට ඇල්කිල් හෙලයිඩ් නිර්මාණය වෙනවා. මෙන්න මේකෙදි ෂණික
අවිලතාවය ෂණික ප්‍රතික ඇල්කොහොලයක් ලූකස් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියාවෙන් ෂණික අවිලතාවය ලබා දෙනවා. ෂණික අවිලතාවය ලබා දෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මොකද්ද? තෘතීයික ඇල්කොහොලයක් ලූකස් ප්‍රතිකාරකයේ සමග ෂණික අවිලතාවය ලබා දෙනවා. ඒ වගේම ද්විතීයික ඇල්කොහොලයක් අපි ගත්තොත් එහෙම ඒ ද්විතීයික ඇල්කොහොලය ලූකස් ප්‍රතිකාරකයත් සමග ඒකෙදිත් මෙන්න මේ ආකාරයට ද්විතීයික ඇල්කිල් හෙලයිඩයක් නිර්මාණය කරනවා. මෙයා විනාඩි කිහිපයකින් අවිලතාවය ලබා දෙනවා. විනාඩි කිහිපයකින් අවිලතාවය ලබා දෙනවා. අවිලතාවය ලබා දෙනවා. ඒ වගේම ප්‍රාථමික ඇල්කොහොලයක් ගත්තොත් මෙන්න මේ ආකාරයට අපි ලියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රාථමික ඇල්කොහොල අපි කතා කරනවා ලූකස් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා අපි කියනවා. මොකද හේතුව මෙයාගේ අවිලතාවය ලබා දෙන්න ඉතා විශාල කාලයක, කියන සාමාන්‍යයෙන් දවස් 2-3ක් වගේ ගත වෙන එක නිසා අපි කියනවා ප්‍රාථමික ඇල්කොහොල ලූකස් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මොනවාද? තෘතීයික ඇල්කොහොල සහ ප්‍රාථමික ඇල්කොහොල ලූකස් ප්‍රතිකාරකයේ භාවිතයෙන් හොයාගන්න. හරිද? හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් සීරක් හෝ බන්ධන මිදීමෙන් සිදුවන ප්‍රතික්‍රියා අපිට කතා කරන්න. ඊළඟට අපි කතා කරමු ඊළඟ එක ඔක්සිකරණයෙන් සිදුවන ප්‍රතික්‍රියා මොනවාද කියලා. එතකොට ඔක්සිකරණය වීමෙන් සිදුවන ප්‍රතික්‍රියා යටතේ අපිට ගන්න පුළුවන් මෙන්න මේක. මොකද්ද? ඇල්කොහොල වල ප්‍රාථමික ඇල්කොහොල මෙන්න මේ ආකාරයට මේ තියෙන ප්‍රාථමික ඇල්කොහොලයක්. ප්‍රාථමික ඇල්කොහොලයක් PCC සමග, PCC කියන නම පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් කියන එක. PCC සමග මෙන්න මේ ඇල්කොහොලය ප්‍රතික්‍රියා කිරීමේදී අපිට මෙන්න මේ ආකාරයට ඇල්ඩිහයිඩයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? මොකද්ද? ප්‍රාථමික ඇල්කොහොල PCC සමග ප්‍රතික්‍රියාවෙන් මොකද වෙන්නේ? මේ ආකාරයට ඇල්ඩිහයිඩයක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම මෙන්න මේ ප්‍රාථමික ඇල්කොහොල ආම්ලික මාධ්‍යයේ KMnO4 හෝ ආම්ලික මාධ්‍යයේ K2Cr2O7 සමග ප්‍රතික්‍රියා කිරීමේදී මොකද වෙන්නේ? මෙන්න මෙයා RCOOH එකක් බවට ඔක්සිකරණය වීමක් වෙනවා. ඒ කියන්නේ ඇල්කොහොල PCC සමග ප්‍රතික්‍රියාවෙන් ඇල්ඩිහයිඩත් මෙන්න මේ पोटेशियम परमैंगनेट हो पोटेशियम डाइक्रोमेट සමග ප්‍රතික්‍රියාවෙන් මෙන්න මේ ආකාරයට කාබොක්සිලික් අම්ල පිළියෙල කර ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම ද්විතීයික ඇල්කොහොල ගත්තොත් මෙන්න මේ ද්විතීයික ඇල්කොහොල මේ තියෙන ද්විතීයික ඇල්කොහොලය. මෙන්න මේ ද්විතීයික ඇල්කොහොලය ආම්ලික මාධ්‍යයේ KMnO4 හෝ ආම්ලික මාධ්‍යයේ K2Cr2O7 හෝ PCC සමග මෙන්න මේ තුන් දෙනාකින් කවුරුත් එක්ක හරිය මෙන්න මෙයා ප්‍රතික්‍රියා කරොත් එහෙම හරිද? අන්න එතනදී අපිට මෙන්න මේ ආකාරයට කීටෝනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? කීටෝනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකෝර ප්‍රාථමික ඇල්කොහොල මගින් ඇල්ඩිහයිඩොත් ද්විතීයික ඇල්කොහොල මගින් කීටෝනක් ලබා දෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න තෘතීයික ඇල්කොහොල මෙන්න මේ ආකාරයට ඔක්සිකරණය වීමක් සිදු වෙන්නේ නැහැ. ප්‍රාථමික සහ ද්විතීයික ඇල්කොහොල පමණයි මෙන්න මේ ආකාරයට ඔක්සිකරණය වීමක් සිදු වෙන්නේ. පැහැදිලිද? ඒතකොට තෘතීයික ඇල්කොහොල කොයිම වෙලාවකවත් මෙන්න මේ සංයෝගات එක්ක හරිද? කොයිම වෙලාවකවත් ඔක්සිකරණය වීමක් වෙන්නේ නැහැ. මොකද ඔක්සිකරණය වෙනකොට එයාට හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. ඒ හයිඩ්‍රජන් නොමැති වීම නිසා මෙන්න මේ තෘතීයික ඇල්කොහොල ඔක්සිකරණය වීමක් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි ඇල්කොහොල වල තියෙන ප්‍රතික්‍රියා සහ ඇල්කොහොල පිළියෙල කර ගැනීම. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේදී, කියන්නේ අපේ 12 වෙනි වීඩියෝ එකේදී අපි කතා කරනවා ඇල්ඩිහයිඩ් සහ කීටෝන. අපි ඒ වීඩියෝ එකෙන්දී එන හැමෙම ඔයාලා ඔක්කොටම සුබ දවසක්.